අද කතා කරමු බඩ අඩු කරගන්න කැමති කට්ටියන්ට සිම්පල් ටිප්ස් තුනක්. ඕකේ. ටිප් නම්බර් 1 ඒක තමයි ඔයගොල්ලෝ බඩ අඩු කරන්න try කරනවා නම් ඒ කියන්නේ ඔයගොල්ලෝගේ belly fat එක අඩු කරගන්න try කරනවා නම් ඔයගොල්ලෝ abs workout විතරක් කරලා හරියන්නේ නැහැ. crunches, sit up, leg raises, ඊට පස්සේ ඔයගොල්ලෝ cable abs exercises, ඊට පස්සේ side crunches ඒවා කරා කියලා කිසිම තේරුමක් නැහැ. ඒකෙන් ඔයගොල්ලන්ගේ belly abs ඒ කියන්නේ abs වල muscle එක build up වීමක් සිද්ධ වුණාට ඒකෙන් ඔයගොල්ලන්ගේ belly fat එක directly burn වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක ඔයගොල්ලන්ගේ six pack එක ඒ කියන්නේ prominent කරගන්න උදව් වුණාට belly fat එක burn කරගන්න directly දායක වෙන්නේ නැහැ. යම් කිසි ප්‍රමාණයක් දායක වුණාට. ඊට පස්සේ tip number 2 එක තමයි ඔයගොල්ලෝ කොයි වෙලේකවත් සම්පූර්ණ කෑම වේලක් මිස් කරන්න එපා. මම දැකලා තියෙනවා ගොඩක් කට්ටිය එක්ක breakfast එක මිස් කරනවා එහෙම නැත්නම් dinner එක මිස් කරනවා. එහෙම සම්පූර්ණ කෑම වේලක් මිස් කරා කියලා ඒකෙන් direct effect එකක් නැහැ ඔයගොල්ලන්ගේ බඩ බස් වෙන දෙයට. මම කියන්නේ ඔයගොල්ලෝ ගන්න කෑම වේල කැලරි කවුන්ට් කරලා කැලරි ඩෙෆිසිට් එකක් එන විදියට කෑමට ගන්න කියලා. ඊට පස්සේ ටිප් නම්බර් 3 එක තමයි ඔයගොල්ලෝ zero carb diets වල ඉන්න එපා. ඒ කියන්නේ ඔයගොල්ලෝ carbohydrate zero කළා. ඒ කියන්නේ බත් කන්නෙම නැහැ. එහෙම නැත්නම් මොනවත් පිටි ಜಾති කන්නෙම නැහැ. අල, රොටි, ඒතර නාන් ඒ වගේ දේවල් කන්නෙම නැතුව protein fat only diets වලට යන්න එපා. අනිවාර්යයෙන්ම ඇඟට carbohydrates යම් ප්‍රමාණයක් ඕනේ workout කරන්න ඔයගොල්ලන්ට energy production එක සඳහා. ඒ කියන්නේ ඔයගොල්ලෝ ඒ කියන්නේ අපි දන්නවා පොඩි කාලේ අපි ඉගෙන ගන්න දෙයක් තමයි carbohydrates වලින් තමයි ඇඟේ ශක්තිය නිපදවන්නේ, proteins වලින් තමයි ශරීරය වර්ධනය වෙන්නේ. අපි whey proteins, supplements, natural proteins, meat වර්ග ඒ දේවල් ඇඟට දාගෙන muscle එක build up කරනවා වගේම ඒකට workout කරන්න උදව් වෙන energy එක produce කරන්න අනිවාර්යෙන් අපිට ඇඟට carbohydrates ඕනේ. ඒ නිසා fat burn කරන රහස තමයි ඔයගොල්ලෝ calorie deficit එකේ ඉන්න ඕනේ. ඒ කියන්නේ ඔයගොල්ලෝ intake කරන calorie ප්‍රමාණය ඔයගොල්ලෝ burn කරන calorie ප්‍රමාණයට අඩු වෙන්න ඕනේ. ඒක තමයි calorie deficit එකේ ඉන්නවා කියන්නේ. නැතුව belly ඒ කියන්නේ abs exercises ගොඩාක් කරා කියලා zero carb වල හිටියා කියලා. එහෙම නැත්නම් උදේ කෑම වේල හෝ dinner එක ඔයගොල්ලෝ skip කරා කියලා ඔයගොල්ලන්ට directly belly fat අඩු කරගන්න බෑ. ඒකෙන් වෙන්නේ ඔයගොල්ලෝ weak වෙලා ඔයගොල්ලන්ට හරියට workout එක කරගන්න බැරි වෙන එක. මේ ටිප්ස් තුන මතක තියාගන්න. අපි ඉස්සරහට තව දේවල් ගැන කතා කරමු.